මේ කතාව මට කිව්වේ මට කලිනුත් කතාවක් එවලා තියෙනවා මේ අයියා. එයා තමයි මට මේ කතාවත් කිව්වේ. මේක මේ ඔයා නිකන් දැනගන්න නම් මම ඔයාලට කියන්නේ ඔයා හැම වීඩියෝ එකක් දාන්න ඕනෙත් නැහැ කියලා. ඒ උනට මම කොපි මේක වීඩියෝ එකක් දාමු. මේක මරු වගේ කියලා. මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. මේගොල්ලෝ ඔය ඉස්සර කොල් පිරිමි ළමයි ආතල් එකට ඉතින් කරනවලු ඔය කට්ටියව බය කරන්න අනම්මනම් කරන්න මේ ඔය මල් වඩන් එහෙම ගිහිල්ලා ගෙවල් ඉස්සරහට යන්නේ දැන් නම් එහෙම කරන්න ඉස්සර කාලේ එහෙම කරනවලු 2015 දී විතර මේගොල්ලෝ නිකන් ආතල් එකට කරපු වැඩක් මෙයාගේ යාළුවෙක්ට උණු වැඩක් තමයි මේ කියලා තියෙන්නේ යාළුවා මෙයාත් එක්ක කිව්ව එක තමයි මේ අයියා දැන් මාත් එක්ක කිව්වේ මේක වෙලා තියෙන්නේ මෙහෙමයි ඒ පිරිමි ළමයි 4 දෙනෙක් එක්කෙනෙක් ශ්‍රීවිල් එකේ ලෝපු එක්කෙනා මේගොල්ලෝ මේ ඔය කොහෙද මන්ද කදිරාණ පැත්තේ ඔන්න ඔය කොහෙද මන්ද ගිහිල්ලා ඒ යන ගමන් මේ ඒ කදිරාණ පැත්තේ කනත්ත ටිකක් අවුල් කනත්තල්ලු මේ එදා රෑ යනකොට මේගොල්ලෝ දැන් ලයිට් උත් නැහැනේ කළුවරයිනේ මේගොල්ලෝ මේ දැක්කලු අර අලුතින් මොකක් හරි වලලපු මේ එකක මේ මල් වඩම් තියෙනවා ඊට පස්සේ මේගොල්ලෝ කතා වුණාලු අපි මෙහෙම වැඩක් කරමු එහෙම කියලා අර මේ කොහොම හරි 3 දෙනෙක් බහැලා ගිහිල්ලා කනත්තට මේ ත්‍රිවිල් එක එලෝපු එක්කෙනා ත්‍රිවිල් එක ඇතුලේ ඉඳලා ඊට පස්සේ අර 3 දෙනා ගිහිල්ලා අර මල් වඩම් මේ තිබ්බලු ගොඩාරියක් ඒ උනාට මේගොල්ලෝ දෙකක් වගේ තමයි අරන් තියන්නේ ඊට පස්සේ මේගොල්ලෝ ඒගොල්ලෝ ඉතින් දැන් ඒව අරගෙන එනකොට මේ ඉතින් මේ ඒගොල්ලන්ට පේනවලු අර කනත්තේ මේ අර නිකන් සුලි සුලන් වගේ මෙහෙම උඩට කැරකි රොඩු යනවා එහෙම පේනවලු අර මේ බයයිත් එක්කලු ඇඟත් හීතල වෙලාලු ඒත් ඉතින් අර කනත්තක් ඇතුළේනේ ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා ඉතින් මල් වඩම් දෙකක් අරගෙන ඇවිල්ලා ත්‍රිවිල් එකට නැගලා ඊට පස්සේ මේගොල්ලෝ ආයි යන්න පිටත් වෙලා ත්‍රිවිල් එක ස්ටාර්ට් කරනවලු ත්‍රිවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැහැලු ඊට පස්සේ මේ අර ඊට පස්සේ ඔන්න කොහොම හරි මේවා ගාලා ස්ටාර්ට් වුණා ඊට පස්සේ ටික දුරක් යනවලු ත්‍රිවිල් එක හිටිනවලු ආයි ටික දුරක් යනවලු ත්‍රිවිල් එක හිටිනවලු ඊට පස්සේ ත්‍රිවිල් එක එලවපු කොල්ලට බය හිතිලා මේ එයා බැනලා මේ ওই විකාර කරන්න එපා ඔන්න ඕවා විසික් කරන්න ඕවා අරන් ඇවිල්ලා අපිට මේ යන්න විදියකුත් නැහැ එහෙම කියලා එයා බැනලා ඊට පස්සේ මේගොල්ලොත් බය වුණ පාර මේ අර මල් වඩම් දෙක එහෙමම එතන තිබ්බ කානුවකට දාලා ඇවිල්ලා ඊට පස්සේ මෙයාගේ යාළුවා මේ ඊට පස්සේ ඔන්න ත්‍රිවිල් එක ස්ටාර්ට් වුණාලු මේගොල්ලෝ ඊට පස්සේ ගෙවල් වල ගිහිල්ලා ඊට පස්සේ මෙයාගේ යාළුවා මේ දැන් රෑ ඇඟපත එහෙම හොද ගන්න ගියාට පස්සේ මෙයාට දැනුණා ඒ යාළුවාට දැනෙලා මෙයා දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ කියලා. එනකොට මෙයා ගණන් අරගෙන නැහැ. ඊට පස්සේ ඔක්කොම කරලා වොෂ් දාලා ඇවිල්ලා නිදා ගන්න යනකොට කාමරේ ලයිට් එක ඔෆ් කරලා ඇඳට යන ටිකට කවුරු හරි ලයිට් එක දානවලු. ඊට පස්සේ මෙයා ආයි ඇවිල්ලා ආයි ලයිට් එක ඔෆ් කරනවලු. ආයි ටික දුරක් යනකොට ලයිට් එක වැටෙනවලු. ඔයගේ 3 පාරක් විතර වෙලා. දැන් එහෙම වෙන්න විදියක් නැහැනේ. ඔෆ් කරන ලයිට් එක ආයි පත් වෙන්න විදියක් නැහැනේ. ඊපස්සේ යාළුවාට තේරිලා මොකක් හරි අවුලක් තමයි කියලා. හැබැයි ආයක ගණන් අරගෙන නැහැ. මේ කොල්ලෝනිට ඒගොල්ලෝ අර එහෙම ලුකුවට බයකුත් නැහැ. බය නැති හින්දානේ කනත්තරත් යන්න ඇත්තේ. ඊට පස්සේ මේ යාළුවා නිදාගෙන. ඊට පස්සේ උදේ ඇවිල්ලා බලනකොට එයාගේ කකුලේ පිටේ නියපොතු 4කින් විතර මෙහෙම අර හූරුපු පාරවල් තියෙනවලු. අර මේ හීරුවම අර හැම නිකන් ඉලිප්පිලා වගේ තියෙන්නේ. අන්න ඒ වගේ පාරවල් හිල්ල තියෙනවලු මේ කකුලේ පිටේ. ඊට පස්සේ මේක ගැන බය වෙලා මේ කොහමරි ඒගොල්ලන්ගේ ගමේ හරි පන්සලක මේ හාමුදුරුවෝ කෙනෙක් හම්බ වෙන්න ගිහිල්ලා. ඊපස්සේ හාමුදුරුවෝ බලන් හිටියා වගේ ඔක්කොම කිව්වලු මේ කවුරු හරි මේ නිවසට අයිති නැති පිටස්තරයෙක් මේකට ඇතුළු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මැරිච්ච කවුරු හරි පෙරේතෙක්. මෙයාගේ පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා හාමුදුරුවෝ ඔක්කොම කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වලු ගෙදර පස්ස අරගෙන පන්සලට ගිහිල්ලා දවස් 7ක් බෝධි පූජා කරන්න මල් ಜಾති 7කින්. ඒ යන හැම දවසකම ගෙදර පස්ස අරන් ගිහිල්ලා මේ පන්සලේ අර පස් එක්ක පස් වලට මේ මිශ්‍ර කරන්න කියලා. බෝධියට අර බෝමළුවේ තියෙන වැලි වලට මිශ්‍ර කරන්න කියලා. ඊට පස්සේ මේ දැන් යාළුවට පන්සල් යන කවුරුත් නැති හින්දා තමයි මේ අයියට කතා කරලා දෙන්නේ. ඊට පස්සේ මේ අයියා විස්තරය ඇහුවාම මේ තමයි කියලා දෙන්නේ මෙන්න මෙහෙම සීන් එකක් වුණා. ඒ හින්දා දැන් දවස් 7ක් බෝධි පූජාවක් කරන්න තියෙනවා. එහෙම කියලා එතකොට තමයි මේ අයියට සීන් එක කියලා දෙන්නේ. ඒක තමයි කියන්නේ මැරිච්ච මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. විහිළු කරන්න යන්න හොඳ නැහැ. ඔයගේ සීනුත් වෙලා තියෙනවා ඉතින්. තව කතාවක් පස්සේ දවසක ආයි දාන්නම්. බයි.